අයිබෝවන් ජීවිතයට යමක් අපේ පෝඩ්කාස්ට් චැනල් එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවද මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම මනුස්සයම ජීවිතේ එක පාරක් හරි පරාද වෙලා තියෙනවා කියලා. එක පාරක් හරි අසාර්ථක වෙලා තියෙනවා කියලා. හොඳට මතක තියාගන්න මේ ලෝකේ සාර්ථක වෙච්ච හැම මනුස්සයම ගොඩ නැගුණේ පරාජයන් මත. උසේන් බෝල්ට් එක්තරා වැඩසටහනක් කියනවා මට තප්පර 9ක රේස් එකක් දුවන්න අවුරුදු 4ක් මහන්සි වෙන්න වුණා කියලා. හොඳට මතක තියාගන්න බැරියර්ස් වලට බෑ අපි ඉලක්ක වලට වැඩ කරන එක නවත්තන්න. උසේන් බෝල්ට් පුහුණු සැසිවලදී ඔහු විවිධ ආබාධ වලට ලක් වෙනවා. ඔහුට විවිධ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි ඔහු ඒකකටවත් නතර වුණේ නැහැ. ඔහු නතර වුණේ 2009 බර්ලින් නුවර පැවැත්වුණු වර්ල්ඩ් ඇත්ලටික් චැම්පියන්ෂිප් එකේදී තප්පර 9.58න් මීටර් 100 දුවලා ලෝකේ වේගවත්ම මිනිසා වෙලා තමයි ඔහු නතර වුණේ. උසේන් බෝල්ට පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? ඔබේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට එක් මොහොතකට කැප කරන්න. ඔබ සාර්ථකත්වයේ පසුපස හඹා යනවා වෙනුවට ඔබ සාර්ථකත්වය ඔබ පසුපසට හඹා යන තැනට ඔබ වැඩ කරන්න. අපි ජීවිතයට යමක්